අර පිටුවක් ගෑනේ. දැන් ක්ලේම් කරන් එන්න. ඒ අපිට දැන් ගහපු ඉන්නේ. නිකන් ඌ ස්කිල් තෝගයක් දැම්මනේ බා. අය දැන් යා. පොඩ ඉන්න තප්පර දෙක හරි අයියෝ බැටල් රොයාල් ඔන්න ඉතින් බෑනේ කරන්නේ ඇයි මේ වෙඩි තියාගන්නේ යෝ උන් වෙඩි තියාගෙන අපි කපා ගන්න ලොකුද එහෙනම් දැන් අපි කොඩිය මාරු කරමු මම දැස්සත් අනිවාර්යයෙන්ම යාළුවනේ එතනින් කනවා ඉතින් අපි මේ මාකස්ට දුන්නා කොඩිය එහෙම ඔයගොල්ලෝ කියන කිසිම දෙයක් මට ඇහෙන්නේ නැහැ දැන් මම චිල් එකේ මේක මෙහෙම කරකෝ අඩේ පට්ටනේ අලුත් අප්ඩේට් එක තමයි හම්බුනේ මේ තියෙන්නේ අයියෝ මාගස් බහින්නේ අපේ මාගස්ට අයියා මට දුන්නද මට දී කමන්නේ කලින් බහපු දෙනින් මම බහිනවා එනම් බුක් කරලා එහෙනම් අපි බෙස්ස අයියෝ බැස්සර වැඩක් නැහැ ඉතින් ගන්න නැහනේ වෙපන් නැහනේ ෂි වෙපන්ස් නැහැ මට පේන්නේ බෑනේ කරන්න ඉතින් අයියෝ එපා කරපු දෙනකින් බහැලා තියෙනවා අන්න අතන ගන් ටික තියෙනවා අන්න දැක්කනේ ගන් තියෙනවා දැන් නිකමට හරි එනමි කෙනෙක් ආවත් මං ඉවරයි බයි බයි කියලා ඉන්නේ වෝල් දාන්න අමතක නම් හැම වෙලේම වෝල් දාන්න එතන යවල හැම වෙලේම කන්නේ දැන් ගිය මැච් දෙකේම කෑවා හරි ඩෑෂ් අයියත් ඉවරයි මට ඒ මල්ලි ගන්නම ගන්න එපා මල්ලි ගන්න එකක් තියෙනවා හරි දෙන්න බයි කියන්නේ නැහැ ඒක කොහොමද මාගස්ට අයියා මාගස් මෙහෙ ඔන්න මාගස් වාගේ පැත්තට එක්කෙක් එනවා තියන්න ආ බතියෝ
අම්මට සිරි බයි සුපිරි පාර ඊල් ගාන කාලේ මල්ලි මං ගිහිල්ලි කර බයි ඌ ඌ එක හයේ සොටිය දුන්නේ මං ඉවරයි මහා බඩු තැන් වලින් මං බහි රිසීව් මේ වෙන්නෙත් නෑ කැන්සල් කරන්නත් බෑනේ දැන් ඉතින් ඔයගොල්ලන් ගේම් ප්ලේ එකක් බලන්න මං ඉන්නවා ඉතින් මොනවා කරන්නද ඒ මාව රිසීව් වෙන්නේ නැහැ ඉතින් හරිනේ ඩෑෂ් ඩෑෂ් මිස්ටර් දෙන්නම් මැලි කර ඒ මාව රිසීව් කරන්නේ මාර පතීෂ අයියා ඔයාට මීටර 190 කින් ඉන්නේ ඔන්න උඩ එකෙක් ඉඳියා අන්න එනවා ඔය අයියෝ හරිනේ වත් ෂේ ඔයා මරනවද පොඩේ ඉන්න ෂී පොඩේ අන්න එකෙක් ඉන්නවා ඩෑෂ් ෆ්ලෑෂ් තියන්න තින්නේ නරේ තියා ගන්නවා මල කෙලිය යන්න තියෙනවා අන්න හත් දෙයියනේ හරිනේ බයි බයි මේ දෙවිලි පාර අම්මපා මම මේකට එන මල මට පෙන්වන්න බෑ මේ ගේම් එක ඔයලා ගේම් එක හිටන් එපා සි මොන බුයියද මට නම් බුයිය නේද පාරලා තින්නේ යන්නේ ඉතින් මොන අම්මට සිරි සුපිරි පාර ඒක ඌ බෝම්බ දානවනේ හරිනේ ඔන්න මල්ලි බුයියා ගැහුවා මොනවද කියන්නේ ඔන්න මල්ලි බුයියා ගැහුවා අයිනාසා බුයියා කියන්නේ කෙලින්ම කණ එකට අඩේ මං අන්තිම හරි ලස්සනයි කොහොමද ඒ බුයියක නේ අම්මට සිරි ඒ බුයියකට ගහන්න ආයි බුයිය ගන්න නෑ නෑ මම මේ මාකස්ට වීඩියෝ කරනව නෙමෙයි මල්ලි කිව්වනේ බුයිය ගහනවා කියලා කොඩි කාටද හරි එහෙනම් ගියා දන්නවද මේ කෙලිම මල්ලි කිව්වේ කෙලිම බුයිය ගහනවා කියලා ඔන්න ගැහුවා කෙලින්ම එතන හරි දෙන්නේ කෑල්ල දෙපැත්තෙන් ගහනවා කොහොම ගහනවා කියනවා
ආපුවා හැම එකම කෑව එකක් හරි දිනන්න නැත්නම් ඉතින් වීඩියෝ එක කම්මැලි වෙනවා. නෑ ඉතික්වත් නෑ. මට තප්පරයක් දෙන්නද? හෙලෝ දන්නවද අදීස්? කෙලින්ම රෝෂ කිව්වේ බුయ్య ගහනවා කියලා වතීෂ. ගෑ මරු බුయ్యක් ගැහුවේ. ආයි එතරම්යි. කොහොමද කියවම හතර පහක් කියලා වටින් ගහනකොට ගහන්නේ. ඒ අම්මර කිරි මේ කොහෙන්ද මේ වදින්නේ? ඒ කොහෙන් හරි වැදුන පාරක් ආයි එල් දෙක අඩු වෙන්න. කො මල්ලිත් කෑවද? හරි හරි. එහෙනම් හරි. ඉතින් මං කන එක අහන්න දෙයක්. කොතනද? පැටියෝ. මේ මල්ලි වාගෙනවද? ඇයි මල්ලි වා ඔච්චර කුරිරු? මොනවාද පව් කොල්ල මට රයි එකක් දුන්නා. බේරි. අය මාක් ඔය මාකස් කෝ? මේ මාව ලැග්ගෙනවා. නා දෙහ පුරක් ඉන්නවා. ඉතින් කොමින් මාගස්ටින් වතීසින් කෙලින්ම අදියා මාව තනි කරන්න එපා. මොකද මට තාම ප්ලේනුත් බෑ. මාස ගානකින් මේකට ආවේ. නිකමන හරි වැදුනොත් ඉවරනේ. හරි. මං ගාව යමුත් නෑ ඉතින්. ඔව් මොකද? ඇවුනා. අනේ මන් දන්නේ මේ මාව මේ ලැග්ගෙනවද මන් දන්නේ. මෙච්චර මේ සිග්නල් තිබිලා ඒ ලැග්ගෙන්නේ මාව. මේ වගේ බලවල වලට මං ආස නැහැ. අනේ මාත් ආසයි මාළු පොඩ්ඩක් අල්ලන්න. අල්ලමු මාළු පොඩ්ඩක්. අල්ලමු මාළු එකතු වීලා.
මෙන්න මාව දැන් ලැග්ගෙනවා. නෑ ලැග්ගෙන්නේ නෑ ලැග්ගෙන්නේ. හරි හරි. කලින් හරි ගියා. චුට්ට ලැග්ගීගෙන එනවා. එච්චර හල්ලන්නේ නෑ මට දැන්. ගනින් ග්‍රෝස් එක. සි ග්‍රෝස් එක කවුද ඒකෝ ගත්තේ? මං ග්‍රෝස් එක ගන්න හිටියේ ඒකත් නෑ. අම්මාට ඉතින් ෂෝන් එක එනවා. කෝ වෙඩි තියන්න මට වෙඩි තියන්න අයියලා මල්ලේ ඉන්නවද? තිබ්බොත් ඉතින් මං කන්න. පොඩ එන්නකෝ. මට පොඩ හුරු වෙනවා. ඕ අපේ මාගස්ට් අයියා මෙහෙන්. Enemy very close. ඕ Head there. ඒ ෂෝන් එකේ ඉන්නකෝ. මල්ලි හෙඩ්ෂොට් දැම්මොත් නම් අත්ත කියන්නේ කනවා. නෝමල් වගේ නම් આવත් පොඩ ෆාස්ට් එකකින් ගහන්න පුළුවන්. මොනවද කියන්නේ? මයික් එක ඔෆ් කරලා දිලේ නැත්තම්. මේවා ඉතින් ඇත්තම කිව්වොත් හෙඩ්ෂොට් දාලා දැම්මොත් නම් ඉතින් මාට අමාරුයි. අර ඇඟට තියෙන එකක් දැම්මොත් ෆාස්ට් එක තිබ්බ පුළුවන්. ඉන්න මගේ එකම කිල දුවන්න එපා. අන්න කොයින්ද වදිනවා? පොඩ ඉන්නකෝ. හරිනේ.
අඩේ දෙන්නෙක් ගැව්වා බං. ෂි. ගපන් පාට සිරිය 3-4 කාරිනේ. බායි 3-4 එකට බැස්ස කියනවද? කාටද ගහන්න පුළුවන්? මගේ මේ එනිමිස් ළඟට ආපු ගමන් පින් එක පයින්. මේ පාර මාත් අඩුවේද ඉතින් මොනවා කරන්නේ? එකට ඇවිල්ලා දිනුවා තියෙනවා පොඩි. ඕන්නේ මල්ල ටික ටික ඉන්නේ. අම්මා. බෑ ගයිස් කාන්න මේගොල්ලෝ කතා කරනකොට මට කනක් ඇහෙන්නේ. කියලා. අපිට මේ ඉවෙන්ට් කොඩි දෙනවා මට කස්ටම් එකක් කරලා. යකෝද දුන්නනේ? දීලා නෑ. හරි. දුන්න. එහෙනම් මම ඉතින් මාත්තන් ගේම් එක ගහලා ඉවරයි. මොකටම සුබලෝ. ඉස්සරහට බුදුරා ඉන්නේ Free Fire කියන ගේම් ප්ලේ එකට මම යාළුවොත් එක්ක පොඩ්ඩ ඉන්නවා. යාළුවොත් VR හරි යා. මොකද්ද මේ? දාන්න බෑ. කොහෙද දාන්නේ? VR. පොඩ්ඩක් මේ ඉවෙන්ට් එකට පොඩ්ඩක් ගිහින් ටග් පාට ලස්සන ඉවෙන්ට් එක. මාතත් තියලා. කොහොල් මගේ තියෙන්නේ මෙන්න මේ ඉමෝට් එක විතරයි. ඉතින් දන්නේ නැද්ද? ගේම් එක තේරි ප්ලේ කරන්නේ නැහැ. 1 2 එච්චරයි. ඕනනම් මෙන්න මේක තියෙනවා. ඔන්න ඔච්චර මං ගාව තියෙනවා. අයියෝ අපි එකක් ගහලෙමුද? අපි පෙට් කෙනෙක්ව දාගමු යව්. පල්ලෙහාන් එන එකෙක්ව දාගමු. ආවද? හරි. යා. මොකක්ද බස්?
අයියෝ කවුද? ආ, බෝ රෙකෝඩ් කරනවා මේ රෙකෝඩ් වෙනවා. ඒ පාට නැනේ මේ කියන්නේ අයියෝ කන්ටෙන්ට් එක. මම මැක්සින්ද කොහෙද දාන්න වෙලද තියෙන්නේ. හරි ලස්සනයි. මැක්සින්ට අයිය දුවන්නත් බැයිද කොහෙද? අයියෝ දැන් ඉතින් කණක් කෑනේ නැහැ මුන් වෙඩි තියනවා. අයියෝ වෙඩි තියන්න එපා. මයික් ඔෆ් කරනවා. පොඩි මම ඔයගලන්ට ආඩේ පාට ලස්සනයි. මම ඔයාලට කොඩිය දෙන්නම්. කොඩිය දෙන්න කාටද? ඔන්න කොඩිය දුන්නා අපි ඔන්න ඔන්න අපිව දැන් කන දෙනකට දාන්න එපා යාළුවෝ නැත්තම් ඉවරයි. ආ ඔන්න පියවා යනවා මාකාසේ වෙලාවට මතක් කිව්වේ ඒක තමයි. ආඩේ ඔන්න ඉතින් ගන්නයක් හොයන්න දැන් දෙන ගේම ආඩේ දැන් මට එච්චර සෙටුනුත් තුරු නෑ බලමු මම ඉගෙන ගන්න පුරුදු වෙන්න ටික කාලයක් යනවා මේ ටික හුරු වෙන්න අවුලක් නෑ මේ VK එකක්ද අවුලක් නෑ මට මේක ඕන වෙනවා කොහොමද කාටද ඕනේ VK 90 හොය එකක් 90ක්ද ඔයත් තියෙනවා එහෙනම් අවුලක් නෑ ඒක මම මටත් පුරුදු වෙන්න පොඩි ආසාවක් තියෙනවා හැමදේම ටික ටික ඕනේ කියනනේ පුරුදු වෙන්න ඕනේ මොකද්ද මේ මේක නම් ATM එකක් වගේ අයියෝ මුකුත් නෑ බැරියා මොනවා කරන්නේ ATM එකක් වගේ ඕගොල්ලෝ මේ වෝල් ගහගෙන ඉන්න කවුරු ඉන්නව නෑනේ නැත්තම් කන්න එන්නේ ඌ මාද අල්ල තියලා ගහයි දෙන්නේ තුන් දෙනෙක් හිටියෙත් එහෙම බය කරන්න එපා කවුද යකෝ හරි ඔය ඉතින් නිකා වෙඩි තියන බය වෙනවනේ ආතල් දෙන්න එපා මොකද කිව්වොත් අපිට මාර වාසනාවක් තියෙන්නේ කොහෙන් වදීද දන්නේ යූස් යූස් පොඩ්ඩක් ගෲ වෝල් ටික වැඩි කරන් චිල් එකේ යන් අයියෝ අදීසෙට කොට කාලේ ඉවරයි අපි අපේ පෙට්ටත් කතා කරමු යාළුවේ පෙට් නේ පෙට් එනවා හරි මං ඉතින් ඔයගොල්ලෝ කිව්වේ ඉන්නම බිමින් යන සතෙක් දාගත්ත නැත්නම් ඉතින් කන්න වෙන්නේ අමර කෑම දැක්කොත් එහෙම අනේ ඩෑෂ් ෆ්ලෑෂ් හරි ඩෑෂ් ෆ්ලෑෂ් අඩේ වානේ ඉන්නේ නෑ හරි කවුද අපේ කොල්ලොන්ට ගහන්නේ තියන්නේ එකෙක්වත් කවුද ගහන්නේ අඩේ යාළුවේ ඔම ඉන්න මං එනවා කෝ අඩේ ආදල්ලයක් දෙන්නේ නෑනේ
ආ මොනවද ඒ ගන්නෙ? VK9 ඉන්දියා කොකටත් තියන්න දුරින් ඉඳන් ගහනකොට පට්ට වාසියක් තියෙනවා මේ ඈ. ඕගලන්ට මාර ස්කිල් දෙකක් තියෙනවා මට එක ස්කිල් එකක්වත් නැහැ. කොහොමද දැනෙන සතුට? හරිද? අයියේ කොහමද මාව what the අනේ අයියේ ඇයි මේ අසරණයට වෙඩි තිබ්බේ? අනේ බයි ඔන්න මට වෙඩි දීපු ආකාරය. පොඩක් රිවිව් කරලා බලමු. මෙවන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් මොනවද? යාද දෙන්නම් යාද. zoom කියලා රෙඩි දෙන්න මොනවා කරා? ඔක්කොම කෑවද කොහෙද මට පේන්නේ. කෑවද ඔයගොල්ලෝ? නේ නෑ හරි. ඔයගොල්ලොත් ඔව් බෑස් ක්ලාස් ඔයගොල්ලොත් කෑවද? අයියෝ කණක් කෑන්නේ එපා. ආ ආ ඇහෙන්නේ නැහැ. මේක මට දෙන්න දෙන්නේ දැන් ලෙවල් 32 වගේ. මං කාලයක් සෙල්ලම් කාලයක් ප්ලේ කරන්න නැතුව හිටියා. කාලයක් ප්ලේ කරපු හින්දා මගේ ප්ලේනුත් බෑ. පොඩ්ඩක් යවුනේ සෙටින් ටික හදාගන්න නැත්නම් කන්න වෙනවා අමර ගෑ. මට වැඩි සෙටිනුත් දැන් හුරු නැහැ. අම්මරසි. අඩේ මං හිතුවේ පොඩිය මාරු වුණා කියලා. මං දුන්නේ වති මේ ඔය මා නමත් කියව ගන්න බෑ අදිසියෙට එපා වෙනවා. මෙන්න මේ ගේ ඇතුළට බලමු. කොහමද 10ක් 15ක් බෑලා තිබ්බම. ඩෑෂ් ක්ලාස් ගණන් ගන්න. බා අන්ෆලෝ කරාද? එහෙනම් සෝරි බෑපු තැනට නම් සෝරි මම මේ දන්නේ නැහැ ඉතින් දැන් මම මේ වැඩි ගේම් එකක් ප්ලේ කරන්නේ නැහැ මට හුරුත් නෑ. කෝයකෝ මේටි ඉස්සර BR මට ගහන්න පුළුවන් දැන් BR ගහන්න බෑ. හරි සතුටුයි දැනෙන්නේ. අපේ මේ මොකද මාකස් කොහෙද? මාකස් අරහෙන් එනවා. අන්න තියනව නේද? පොඩ්ඩ ඉන්න මං එනවා පොටස් කර. ඒ වගේම තමයි මම මේ බ්ලඩ් ස්ට්‍රයික් ගේම් ප්ලස් කියනවා. දැන් මේ ෆ්‍රී ෆයර් එකක් ගහන්න ගත්ත තියෙන ආසාවට කාලෙන් ඇහුවෙත් නෑ. අපිට මෙතන මේවර මොකද්ද කියන්නේ මේ මෂ්රූම් නේ. මේ EP එක ෆුල්ලු අපේ. කවුද ඒ? කවුද ඒ ගහන්නේ? මල්ලි දුම් ගාලා ගහන්න එපා කොහොමත් කනවා. ඒව බලු වැඩ. කවුද දුම් දැම්ම එක? කවුද ඒ කෑ ගහන්නේ?
දන්නේ කවුද ගෑවුවේ මොන මට? වතීස් ගනින්ද පොඩි. නෑ වතීස් මාත් එක්ක ආවනේ. හරි. හරියට. මම කොරෙක්ට් කියන්නේ. පොඩි අයියා කෙනෙක් ඉන්නවා යාර පොඩි ආතල්ලක් දෙන්න. කවුද ගුණි? හරිනේ. හරි ලස්සනයි. තියෙනවා. හරි හරි. මාර වාසනාවක් තියෙයි. අනේ දෙයියනේ. ගන්න යාළුවනේ මං ඉවරයි. බයි. බයි. කවුද අපේ ඩෑස් නෙමෙයි පොඩි එක දීම. මං ඉවරයි බයි. අනේ බයි නේ තව පොඩ්ඩක් තියෙනවා. බයි. ඇයි මෙහෙම වෙන්නේ? අපේ මාගස් මල් ඉන්නවනේ. මොන බිසි වුනේ දැන්. හරිනේ. එයාත් චුට්ටදා ඉවරයි. එයාත් ඉවරයි. රෙඩි දෙන්න. අන්න මම රෙඩි දුන්නා. පෙරදුනා කියලා සැලෙන්න නරකයි නේ. වැඩි කතා නැත්තේ කොළොඩේ මාද තරහක් දන්නේ නැහැ. රෙඩි ඉතින්. ඒ රෙඩි දීලා කොච්චර වෙලාද මං අහන්නේ. දැක්කනේ යාළුවනේ මාර කවුද යකෝ රෙඩි අනිත් රෙඩි නැති කරන්නේ. මන්ද ඔන්න ඔය ගාන වැඩි මල්ලි බයයිනේ. අයියෝ. පොරෙන්